අයිබෝවන් අද අපිට තියෙනවා දැන් අපි බල සමතුලිතතාව කොටසේ අවසාන අදියරට තමයි දැන් එමින් ඉන්නේ. ගිය සතියේ අපි අන්තිමට කරා ඒ ගුරුත්ව කේන්ද්‍ර කොටසත් ඉවර කරලා දෘঢ় වස්තු වල සමතුලිතතාව. දැන් අපිට මෙන්න මේ සෙක්ෂන් එකේ අපිට තියෙනවා ප්‍රැක්ටිකල් දෙකක්. යාන්ත්‍ර විද්‍යාව පොතේ ප්‍රැක්ටිකල් කියලා එන්නේ ওই ඝර්ෂණ ප්‍රැක්ටිකල් එකක් තිබ්බා. ඊට අමතරව මේ ඉස්හි විද්‍යාව කොටසේදී තියෙනවා ප්‍රැක්ටිකල් දෙකක්. බල සමාන්ත්‍රාස්ස ප්‍රමේය සුරින් එක ප්‍රැක්ටිකල් එකක් ඒක කැලි දෙකක් තියෙනවා. අනිත් එක ගූර්ණ ක්‍රමෙන් වස්තුවක බර සීමේ පරීක්ෂණයක්. ඒතර ওই පරීක්ෂණ දෙකෙන් බල සමාන්ත්‍රාස්ස ප්‍රමේය ප්‍රැක්ටිකල් කලින් කලින් අවුරුද්දක 2022 විතර ඇහුවා. ඒතර දැන් ගූර්ණ ප්‍රමේයෙන් අන්තිමට අහලා තියෙන්නේ 2017. එතකොට අපි ওই ප්‍රැක්ටිකල් දෙක කරගෙන යන්න ඕනේ. අද අපි ඉස්සෙල්ලාම කරමු බල සමාන්ත්‍රාස්ස ප්‍රමේය ප්‍රැක්ටිකල්. ද බල සමාන්ත්‍රාස්ස ප්‍රමේය ප්‍රැක්ටිකල් එක විස්තර කරන්න කලින් අපි බල සමාන්ත්‍රාස්ස ප්‍රමේය ටිකක් මතක් කරගමු. බල සමාන්ත්‍රාස්ස ප්‍රමේය. එහෙනම් පුතේ බල සමාන්ත්‍රාස්ස ප්‍රමේය කිව්වේ එකිනෙකට ආනත බල දෙකක් තියෙනවා නම් P හා Q. එම බල දෙක බද්ධ පාද වශයෙන් පිහිටි සමාන්ත්‍රාස්ත්‍රයක් නිර්මාණය කරොත් එම සමාන්ත්‍රාස්ත්‍රයේ විකර්ණයේ විශාලත්වය හා දිශාවෙන් කවුරු ලැබෙනවා කොහොමද? සම්ප්‍රයුක්ත දෛශිකය ලැබෙනවා කියලා අපි දෛශික සමාන්ත්‍රාස්ත්‍ර ප්‍රමේය ඉගෙන ගත්තා. දැන් මේ කොටස අපි බලන්නේ කතා කරන්නේ. ඒ නිසා බල සමාන්ත්‍රාස්ත්‍ර ප්‍රමේය ඔයගලන්ට සාධනය කරන්න කිව්වොත් ඔයගොල්ලෝ මොකක්ද කියන්නේ කිව්වොත් කොහොමද මේ ලියන්නේ කිව්වොත් ලියන්නේ? එකිනෙකට ආනත බල දෙකක් සමාන්ත්‍රාස්ත්‍රයක බද්ධ පාද මගින් විශාලත්වය හා දිශාතින් නිරූපණය කළහොත් එහි විකර්ණයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්ත බලය ලබා දෙයි. එතකොට පුතේ දැන් අපිට මේකේ සූත්‍රයක් තිබ්බනේ. ඒ සූත්‍රය එන්නේ මෙන්න P බලය, මෙන්න Q බලය, මෙන්න බල දෙක අතර කෝණය. මෙන්න සම්ප්‍රයුක්ත බලය. R. එහෙනම් R වලගේ අපිට හොයාගන්න පුළුවන් R වර්ග සමානයි P වර්ග Q වර්ග 2pq cos θ. මේ සම්ප්‍රයුක්තය P බලයේ සමග සාධන කෝණය ගත්තොත් tan alpha q sin θ බෙදීම p ධන q cos θ නේ. දැන් මේ සූත්‍ර දෙක පුතේ මේක අපි යාන්ත්‍ර විද්‍යාව කොටස විතරක් නෙමෙයි පස්සේ අපි කතා කරන හැම පාඩමකම විද්‍යුත් ශාස්ත්‍ර, චුම්බක ශාස්ත්‍ර, ඊට අමතරව පදාර්ථයේ ගුණ පාඩම් වල මේ හැමතැනම ඇප්ලයි වෙන තියරි එකක්. දැන් මේක උදාහරණ අපි ඕන තරම් කරාම නිකන් මතක් කරන්නම් සරල දහසක් ගන්න. දැන් හිතන්නකෝ මේ පැත්ත නිව්ටන් 4ක් තිබ්බා කියලා. මේ පැත්ත නිව්ටන් 3ක් තිබ්බා කියන්නකෝ. මේ දෙක අතර කෝණය අංශක 60යි කියන්නකෝ. එහෙනම් මම අහනවා සම්ප්‍රයුක්තය හා දිශාව සොයන්න කියලා. මම අහන්නේ සම්ප්‍රයුක්තය හා දිශාව සොයන්න. එතකොට සම්ප්‍රයුක්තය සොයන සූත්‍රය අපි දන්නවා. R වර්ග සමාන P වර්ග Q වර්ග 2pq cos θ. එහෙනම් අපිට P වර්ග කියන්නේ P කියලා අපි ගන්න තිරස් බලය නේද? මෙයා තමයි P. එහෙනම් මෙයා තමයි කවුද? Q. එහෙනම් 4 වර්ග 3 වර්ග 2යි 4 3 cos 60. එහෙනම් අපිට 4 වර්ග 16යි 3 වර්ග 9යි 2යි 4යි 3යි cos 60 භාගය. භාග සුළු වෙනවා 4යි 3යි 12යි. මෙතනින් එනවා 25යි. එහෙනම් r වර්ග කියන්නේ 37යි. r කියන්නේ පුතේ 37 මූල. උන සම්ප්‍රයුක්ත හේව. මේක දිශාව හොයන්න කිව්වොත් tan alpha q sin θ p ධන q cos θ. එහෙනම් q කියන්නේ පුතේ කවුද? q කියන්නේ 3යි sin 60 p කිව්වේ 4 ධන 3යි cos 60. මේක ටිකක් සුළු කරගත්තොත් 3 වාරයක් sin 60 මූල තුන බෙදීම 2 4 වාරයක් 4 ධන 3 වාරයක් cos 60 කියන්නේ භාගය. මේක පොදු ගුණාකාර ගත්තොත් ලේසි. මෙයා 3යි මූල 3
බෙදීම 2 4 වාරක් 2 8යි 8යි 3 11යි 11 බෙදීම 2 2 2 කැපෙනවා. එහෙනම් මූල 3 කියන්නේ 1.7යි 3යි 2 බෙදීම 11. දැන් මේක මෙහෙම දශම ස්ථානික සුළු කරගන්න. සුළු කරලා ගත්තොත් අපිට කෝණීය ප්‍රති හොයන්න පුළුවන් කවුද මෙයා? අංශක වලින් අපිට සොයාගත හැකිනේ. ඕක තමයි අපි කිව්වේ බල සමාන්ත්‍රාංශ ප්‍රමේය. නේද? දැන් බල සමාන්ත්‍රාංශ ප්‍රමේය සාධනය කරන එක තමයි අපි අද ප්‍රැක්ටිකෙන් කතා කරන්නේ. ඒ නිසා අපි දැන් මේක අර ප්‍රැක්ටිකල් එකේ ලියන්න කලින් මේක නැවත අපි මතක් කරගමු. සමාන්ත්‍රාංශ ප්‍රමේය ලියලා ප්‍රැක්ටිකල් එකට එන්න. ලියන්නක මාතෘකාව බල සමාන්ත්‍රාංශ ප්‍රමේය. ඔක සමාන ප්‍රති අපිට ලියන්නත් කියනවා. හුඟක් වෙලාවට ව්‍යුහගත රචනාවල ප්‍රකාශ කරන්න එනවා. මේ හුඟක දෙනකොට ලියා ගන්නත් බෑ. කොච්චර දැනගෙන හිටියත් ලියා ගන්න බෑ. බල සමාන්ත්‍රාංශ ප්‍රමේය. යටි ලියන්න. ලක්ෂයකදී ක්‍රියා කරන එකිනෙකට ආනත බල දෙකක්. ලක්ෂයකදී ක්‍රියා කරන එකිනෙකට ආනත බල දෙකක් සමාන්තර ආශ්‍රයක බද්ධ පාදවල විශාලත්වයේ හා දිශාවෙන් නිරූපණය කළහොත් එහි විකර්ණයේ විශාලත්වයේ හා දිශාවෙන් සම්ප්‍රයුක්ත බලය ලැබේ. ඔය තමයි අපේ ප්‍රමේය යටි ලියන්නේ. බල සමාන්ත්‍රාංශ ප්‍රමේය නමින් හැඳින්වෙන මෙය. සම්ප්‍රයුක්ත බලය සේම සඳහා පහත පරිදි සූත්‍රයක් ලබාගත හැක. කියලා ඉතින් මේක ඇඳගන්න සූත්‍රය දාගන්න උදාහරණයක් ගන්න බෑ මට උත්තර අහන්න දෙන්න බෑ. මොකද අපි සමාන්තරාංශ ප්‍රමේය දෙම කලින් කරලා තියෙන නිසා අපිට ඕක ටිකක් අමතක වෙලා තියෙන්නේ. අපි සමාන්තරාංශ ප්‍රමේය හඳුන්වගෙන මේ අතර ප්‍රැක්ටිකල් එක ලීසි අපිට. හරි? දෙවලංගේ පළවෙනි වාරයෙන් පස්සේ දෙවෙනි වාර තුන්වෙනි වාර 12 වසර පරීක්ෂණවල අනිවාර්යෙන් අහන ව්‍යුහගත රචනා දෙකක් තමයි අද කරන ප්‍රැක්ටිකල් දෙක. එකක් බල සමාන්තරාංශ ප්‍රමේය අනික බල ගුණ ප්‍රමේයෙන් වස්තුක ස්කන්ධයේම අනිත්‍යව තමයි නේද ඊට ප්‍රැක්ටිකල් යූ නල හා නල හාර කැකෑරුම් නල සම්බන්ධ පරීක්ෂණ. ඔන්න ඔය ටික හොඳට ඔයගොල්ලෝ ફોකස් කරගන්න ඕනේ මේ ව්‍යුහගත රචනා වලට මුහුණ දෙනකොට. රයිට්? අපි අද ඒ ටික කවර් කරන්න හදන්නේ. එනල් පද 4යි 3යි
දශම ස්ථාන 4කට බෙදා ගන්න. දැන් බාරපති ආපු උත්තර මෙතන ඔයගලන්ට එන්න උත්තරේ 6 දශම කීයද දෙන්නේ? සුළු කරපු එකට කියන්නේ 6 දශම මේක පුතේ දැන් උත්තර ගන්නවා නම් ලඝු පොතෙන් අපි කොහොමද කරන්නේ? 37 ලඝු බල. කී 37 ලඝු මට කෙනෙක් කියන්න බෑ. 37 ලඝු 37 කියපාම පුතේ අපි 1 දශම තමයි 3.7 ලඝු බලන්නේ. 37 බිඳුව මට කියන්න 37 බිඳුව 56යි 2 82 2 දැන් උනේ අපි පුතේ 37 මූලනේ. එහෙනම් මෙයා කීයෙන් බෙදනවද? දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදුවොත් මෙයා 15ට 7යි එකක් ඉතුරුයි 16ට 8යි 8ට 4යි 1යි. බාන 7යි 8යි 4යි 1 කොහෙද තියෙන්නේ කියලා බාන ලඝු පොතේ. 7යි 8යි 4යි 1. 7යි 8යි 4යි 1. 7යි 8යි 4යි 1. 6 කීයේ තියෙන්නේ? 60 බලන්න කොතනද බාන්න 60. ඒ ලඝු පොත් ටික බලන්න කොහොම හරි. ඒගොල්ලෝ ලඝු පොතක් බලන්නේ නැහැ කියන්නේ කොහොමද ලඝු පොත ගෙනවද වාද? ලඝු පොත පුතේ අනිවාර්යෙන් ෆිසික්ස් පොතේ තියෙන්න ඕන එකක් තමයි ලඝු පොත. ලඝු පොත නැතුව සුළු කරන්න බෑ. ඕගොල්ලෝ ගෙනවද ලඝු පොත්? හොඳයි කීප දෙනෙක් තියෙනවා නේද? අද පුතේ ලඝු පොත් නැති කට්ටිය ගෙදර යනකොට අනිවාර්යෙන් ලඝු පොත් ටික ගන්න. මේ පැත්තේ ලඝු පොත් තියෙනවද? ඔය ගෙනල්ලා නැහැ පුතේ එකනේ වැඩි. දැන් ලඝු පොත ඕන වෙන තැන්වලදී තියෙන්න ඕනේ. හරි මට කියන්න පුතේ කීයද ප්‍රතිලඝු බල පුත්‍රයක් කියන්නේ? හරි 7යි 8යි 3. හරි 7යි 8යි 3 තියෙන කීයද 60? කීයද? 60 63. තව එකක් බලන්න පුතේ ඉතුරු ටික බලන්න. 7යි 8යි 3යි ගානක් ඇතිනේ. ඉතුරු ටික බලන්න අර මැද්දේන අන්තරේ. බලන්න ලඝු පොත් තියෙන ළමයා විතරයි දන්නේ මේක බලා ගන්න. කීයක් අඩුද? අට්ටු කෙතින් බලන්න. ඒ අඩුවල තියලා බලන්න. ඒතකොට තනිකලින් බලාගත්ත හැකි. අඩුවල තනිකලින් අන්න එහෙම අඩුවල තියලා බලන්න. ඒතකොට ඔයා නම් මාරුනේ අර. දැන් පේනවනේ. කීයද අඩු? 38ක් අඩුද? ඔව් 3නේ අඩු එතකොට නේද? කොහොමද එන්න බෑ? දැන් මේක අපිට තියෙන පුතේ ලඝු මට බලන්න ඕනේ 78 4යි 1නේ. 78 තියෙන පුතේ 32 තියෙනවනේ. 32 තියෙන්නේ 67. මේ 67. 67 තමයි තියෙන ලඝු. 63 නෙමෙයි පුතේ මේ. 78යි 32 නේ තියෙන්නේ. 78යි 41 මට ඕනේ. 78යි 32 තියෙනවා 67. තව 9ක් ඕනේ. 9 තියෙන්නේ අන්තිම 6නේ තියෙන්නේ. එහෙනම් ගන්න වෙන්නේ අපිට 67 9 නේද? එහෙනම් 60 මේක වැරදි. දැන් බලන්න 67 9. දැන් මට වයස නිසා පේන්නෙත් නෑ පොඩි අකුරු. එකපාරින් බැලුවා. ලඝු බලපොතේ ප්‍රැක්ටිස් එක තියෙනවා. දැන් 3.1 7යි 3.2 11 ගුණ කරා. මේක කරපුවාම පුතේ 5 ගාන නේද? මේක බෙදපුවාම මේ උත්තරේ කීයද? බිංදුව ඇසම 4යි 6යි තව උනේ 6යි 2. තව එකක් ඕන පුතේ දශම ස්ථාන 4ක් තියෙනවනේ ටෑන් වල. 4යි 6යි 3යි 2. හරි. එහෙම ලියන්න. එතන අපිට ආයි පුතේ tan alpha ආවේ 4යි 6යි 3යි 2. දැන් ඔය බලන්න මේ ඔන්ලයින් ඉන්න කට්ටිය බලන්න මේ හරිද කියලා ෆිසිකල් එකේ ළමයි තමයි දැන් මෙහෙම කියන්නේ. හරියට බැලුවත් දන්නේ නැහැ බෙදලා. දැන් බලන්න පුතේ මෙන්න මේ කෝණේ තියෙන තැන ලඝු පුතේ ප්‍රකෘති ටැන්ජන වලින්. ප්‍රකෘති ටැන්ජන වල මෙන්න මේ කෝණයේ පිහිටි ස්ථානේ හොයාගන්න. අපි දැන් tan 45 නම් එකයිනේ. එහෙනම් 45ට වඩා අඩු කෝණයක් පෙන්වන්න ඕන. අඩුවල තියලා බලන්න පුතේ. මෙන්න මේ අඩුවල තියාගන්න ඒක පැටලෙන්නේ නැහැ. ඇඟිලි ඉදි කරන්න ඕනේ නැහැ මේ. අඩුවල තියාගන්න ලස්සනට. කෝණය හරියට කියන්න බලන්න.
හොඳ වෙලාවට නේද අපි අද ගානකින් පටන් ගත්තේ නේ. දැන් මේවා කලින් අපි දැන් මේ જાතිය ගණන් පුතේ අපි හැදුවා දෛශික කොටසේදී ඇහුවා ඒකකහා මාන කොටසේද නේද? පළවෙනි යුනිට් එකේ ඒකකහා මාන කොටසේ මේව හැදුවා හොඳට. දැන් අපි කාලයක් අමතක කරලා හිටියා. නැවත ඒවා ආවා. හරි. ඔන්න අම්මෝ ගියේ ලොකු වෙලාවක් ගියා. දැන් අපිට අවශ්‍ය ඕක නෙමෙයි. පරීක්ෂණාගාරයේදී බල සමාන්ත්‍රාසනීමේ සත්‍ය බව පෙන්වීම. මේක ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. එකක් පරීක්ෂණාගාරයේදී බල සමාන්ත්‍රාසනීමේ සත්‍ය බව පෙන්වීම. දෙවෙනි පරීක්ෂණය තමයි පරීක්ෂණාගාරයේදී බල සමාන්ත්‍රාසනීමේ පාවිච්චි කරලා වස්තුවක ස්කන්ධයේ සෙවීම. ඔන්න ප්‍රැක්ටිකල් දෙක. ලියන්න පුතේ පරීක්ෂණාංක 1. ලියන්න මාතෘකාව පරීක්ෂණාංක 1. පරීක්ෂණාංක 1. යටි ලියන්න මාතෘකාව බල සමාන්ත්‍රාස්ත්‍ර නියමේ සත්‍යතාව පරීක්ෂා කිරීම. බල සමාන්ත්‍රාස්ත්‍ර නියමේ සත්‍යතාව පරීක්ෂා කිරීම. සත්‍යතාව පරීක්ෂා කිරීම. ඊට ලියන්න පුතේ උපකරණ. උපකරණ. දැන් අපිට පුතේ උපකරණ ලයිස්ට් එකකුත් අවශ්‍යයි. උපකරණ ටික ලියාගෙනම අපි ඉස්සර කරමු. ලියන්න. කමාදදා ඉස්සරහට ලියන්න. පල්ලෙහාට ලියන කට්ටිය පල්ලෙහාට ලියන්න. පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. බල සමාන්ත්‍රාස්ත්‍ර උපකරණය. බල සමාන්ත්‍රාස්ත්‍ර උපකරණය. සැහැල්ලු තුලා තැටි 3ක්. සැහැල්ලු තුලා තැටි 3ක්. සුදු කඩදාසියක්. පඩි කට්ටලයක්. විහිද චතුරස්‍රයක්. කාව කටුවක්. තල දර්පණ කැබැල්ලක්. මීටර් රූලක්. සැහැල්ලු අවිතන්‍ය තන්තු. සැහැල්ලු අවිතන්‍ය තන්තු. අවිතන්‍ය තන්තු. පෝරු කටු. මොනවද පුතේ පෝරු කටු කියන්නේ? පෝරු වලට ගහන කටුද? ඈ මතකද පොඩි කාලේ මොන්ඩිසෝරි කාලේ කකුල එනගත්තා නිකන් අර එම්බෝස් වෙන්න පොඩි එනයක්. චූඩි මොන්ඩිසෝරි යන කාලේ. ඕකක් ඇවුනොත් එහෙම කලන්දාර වැටෙනවා. ඇඟිල්ල යටිපතුල පසාරු කරගෙන බහිනවා. ඩ්‍රොයින් පින්ස් කියන්නේ මතක් වුණාද? ඒ ඩ්‍රොයින් පින් වල කියන නම තමයි පුතේ මොනවද? පෝරු කටු. දැන් පෝරු කටු ඕන වෙන්නේ දැන් පරීක්ෂණාගාරයේදී පුතේ දැන් අපිට බල සමාන්ත්‍රාස්ත්‍ර උපකරණය කියන්නේ අර කප්පි දෙකක් බෝඩ් එකකට සවි කරලා තන්තු පද්ධතියක් දාපු මෙන්න මේ වගේ උපකරණ සෙට් එකක් තියෙනවා. හරිද? ඔය තියෙන්නේ බල සමාන්ත්‍රාස්ත්‍ර උපකරණ. හරිද? මේකට ඩ්‍රොයින් බෝඩ් එකක්. විද්‍යාගාරය අපි මේවට කියනවා සිත්තම් පූර්ව කියලා. හරිද? එතන මේකේ තියෙනවා මෙන්න මේ වගේ සුමට කප්පි දෙකක්. ඔන්න සුමට කප්පි දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි මේකට මේවත් ඔක්කොම දීලා තියෙන විද්‍යාගාරේ. සැහැල්ලු අවිතන්‍ය තන්තු කෑලි දෙකක් අරගෙන මෙහෙම දාලා මේ පැත්තෙන් ඉන්න තන්තුවත් ඔහොම එකිනෙක සම්බන්ධ කරලා මේ තන්තු පුතේ එළියට එන්න ඕන බෝඩ් එකේ. හේතුව මං කියන්නම් බැරි වෙලාවකත් මේ එල්ලන තුලා තැටි බෝඩ් එකේ වැදුනොත් ආතතිය වල බලපෑමක් සිදු වෙනවා. එතන මේ තියෙන්නේ ඒකා B කියන තුලා තැටි දෙක. ඊට තුන්වෙනි C තුලා තැටිය මෙහෙම තියෙනවා. ඔව්. දැන් තන්තු කීයක් තියෙනවද?
මේ පැත්තට එක තන්තුවයි මේ පැත්තට එක තන්තුවයි මෙන්න මේ සෙට් එක තමයි ඔය බල සමාන්තරාංශ උපකරණය කියන්නේ. සාමාන්‍ය ඉස්සරපති අපි කරන කාලේ මේ බල සමාන්තර උපකරණ සාමාන්‍ය මේ බෝඩ් එකකින් භාගයට එහාව තිබ්බා. දැන් අර එන්න පොඩිලා පොඩියට ඇවිල්ලා දැන් සමහර ඉස්කෝලේ තියෙන මෙන්න මේ A3 size A4 size එකේ බල සමාන්තරාංශ උපකරණ තියෙනවා. තුලාතැටි වල තියෙන්නේ රීපෝ තුලාතැටි සෑහළුයිනේ. ඒ නිසා දැන් ඒවා තාක්ෂණික වෙනස් වෙනවා. ඉතින් ඉස්කෝලේ ලැබෙන දේවල් ප්‍රැක්ටිකල් කරන්නේ මොකක් හරි ප්‍රැක්ටිකල් කරමු. ඉතින් මේකට පඩි දාන්න පුතේ මෙයා. අපි මේකට දානවා කියන්නේ M1 ස්කන්ධයක්. M1 ස්කන්ධයක් දාන. M1G. මේකටත් දානවා M2 ස්කන්ධයක්. M2G. මේකටත් දානවා M3 ස්කන්ධයක්. M3G. මේ M1 ධන M2 වල අගයට වඩා M3 අගය මොන වෙන්න ඕනද මෙයා කුඩා වෙන්න. ඒක තමයි අවශ්‍යතාවය. එතකොට A හා B තුලාතැටි වල දැමූ බාර වලට වඩා අඩු බාරයක් මැද තුලාතැටිට දාන්න. ඊට පස්සේ දැන් අපිට බල සමාන්තරාංශ නියමය සත්‍යාපනය කරගන්න ඕනේ. ඒ කියන්නේ ආනත බල දෙකේ සම්ප්‍රයුක්තය මෙයා අපිට ඇඳ ගන්න. මෙතන චුට්ටක් මම පුතේ පහලට කරලා ඇඳ ගන්නම් මේ නැත්තම් චුට්ටක් අර මේ සුදු කඩදාසිය තියාගැනීමේ පහසුව නිසා මම චුට්ටක් නැවත අදිනවා. මෙන්න කප්පිය මෙන්න අර තුලාතැටිය මෙන්න මෙහෙමම ගමු. මෙන්න මෙහෙම. දැන් මම මොකද කරන්නේ? සුදු කඩදාසියක් අපි මේ දෙක අතර අවකාශයේ රඳවා ගන්න. මේ දෙක අවකාශයේ සුදු කඩදාසියක් තියාගන්න. මේ සුදු කඩදාසිය රඳව ගන්නේ අර පෝරු කටු ටික ගහලා. ඒ කියන්නේ කවුද? ඩ්‍රොයින් පින් හතර ගහලා. දැන් අපි දන්නවා දැන් මේ තියෙන්නේ තන්තු ආතති ලකුණු කරොත් අපි තන්තු ආතති ලකුණු කරොත් මේ පැත්තේ තන්තු ආතතිය T1. මේ පැත්තේ ඉන්නේ T1. මේ පැත්තේ තියෙන්නේ කවුද මෙයා? T1. මේ පැත්තේ එනවා T2. මෙහාට තියෙනවා T1 sorry T1. මෙහාට තියෙනවා T2. එකම තන්තු ආතතිය එක හා සමානයි T2. මෙයා T2. මෙයා T2. හරිද? ඊට පස්සේ දැන් අපිට මේ තන්තු වල ප්‍රක්ෂේපණ ඇඳ ගන්න ඕනේ. තන්තු පිටි ස්ථාන ඇඳ ගන්න ඕනේ. ඇඳ ගන්න අපි මොකද කරන්නේ? ඕකට පාවිච්චි කරන අපිට විහිදි චතුරස්‍රය. කාගාව හරි විහිදි චතුරස්‍රයක් තියෙනවද? ඒ වගේ නෑ නේද පොඩි කාලේ. මේ පාවිච්චි කරේ විහිදි චතුරස්‍රයක් කියන්නේ පුතේ මෙන්න මේ වගේ පාද දෙකක් තියෙන උපකරණයක්. දැන් අපි මොකද කරන්නේ? එක පාදයක් මෙන්න මේකට ලම්බකව සිටව ගන්නවා. දැන් මේක ටිකක් කරන්න අමාරු මම අඩුවලකින් පෙන්නන්නම්. දැන් මොකද කරන්නේ? විහිදි චතුරස්‍රයක් අරගෙන මේ සුසු කඩදාසිය මෙන්න මෙහෙම තියලා මේ තන්තුවේ පිහිටීම මෙයා ලම්බක වාසන්නම් මෙහෙම තියලා මේ ධාරයේ ලම්බක ධාර දෙක විචතුරස්‍රයේ ලම්බක ධාර දෙක තියෙන විහිදි චතුරස්‍රයක් මෙන්න මේ වගේ එකක් නේද? ඔය කොහොමද විහිදි චතුරස්‍රය දන්නවද දන්නෙත් නැහැ නේ. පාද අසමානයි නේද? මෙන්න මේ වගේ හැඩයක් අපි මෙතනින් තියලා මෙහෙම තියලා මේක මාක් කරගන්න. කොහොමද මාක් කරගන්නේ? මෙන්න මෙහෙම මාක් කරගන්න. අඩි ඈතින් ලකුණු කරන අපිට මේ බෝඩ් එක නිකන් පේන්නේ නැති නිසා ඔනවා මාක් කරගත්තා. මාක් කරගත්තාම ඔයගලන්ට පේන්නේ ඔය සුදු කඩදාසිය එළියට ගත්තාම මෙන්න මෙහෙම තමයි මාක් කරපු පොයින්ට් එක පේන්නේ. මෙහෙම වාගේ පොයින්ට් එකක් තියෙනවා. දැන් ඕකම තල දර්පණයෙන් කරන්නත් පුළුවන්. තල දර්පණය කියන්නේ තල දර්පණයෙන් තන්තු යටින් තියෙනවා. මේක තියපු ගමන් කැපෙනවා. ඒක වැඩි. දැන් තල දර්පණය මෙහෙම තිබ්බහම මේක ප්‍රතිබිම්බයක් වලට පේනවනේ. දැන් මේව තල දර්පණය උඩ තිබ්බම මේක ප්‍රතිබිම්බයක් වලට පේනවා මේ ප්‍රතිබිම්බයයි මේ තන්තුවයි යාවන ස්ථානයේ මේක මාක් කරගන්නවා මේ. මෙයත් මෙහෙම තියලා මේ තන්තුව වලට පේනවා රතු පාටින්. මේ තන්තුව මෙහෙම මාක් කරගන්න. හරිද? මාක් කරගෙන ඔටෝ ඉරේසර් එක එනවා ඒක වැඩි. ඔන්න අපි තන්තුවේ පිහිටීම ලකුණු කරගත්තා. දැන් මොකද කරන්නේ? අපි තන්තුවේ පිහිටීම ලකුණු කරගත්තායින් පස්සේ
මේක පරිමාණයක් තෝරගන්නවා. 1 සෙන්ටිමීටරයකින් හිතන්නකො නිව්ටන් එකක් කියලා. දැන් අපි මේ දෙක යා කරලා මොන යා කරා මේ M1 M2 ට අනුරූප භාරයන් තියෙනවනේ. ඒව භාරයෙන් අපි නිව්ටන් කරගන්නවා. හිතන්නකො මේ පැත්තේ නිව්ටන් 4ක් ආවා කියලා. 1යි 2යි 3යි 4යි. මේ පැත්තේ නිව්ටන් 3යි 2යි 3යි. හරිද? මෙයා මේක මාක් කරගත්තා අපි. දැන් කවකටුව පාවිච්චි කරලා ඉතිරි පොයින්ට් එක මෙහෙම කපා ගන්නවා. අපි කව කට්ටෙන් මෙහෙම ලකුණු කරගත්තොත් සමාන්තර ආශ්‍රයක් එනවා. දැන් මොකද කරන්නේ? මේ විකර්ණය ඇඳ ගන්න. විකර්ණයේ විශාලත්වය හා දිශාවෙන් කවර ලැබෙනවද? සම්ප්‍රයුක්තය ලැබෙනවා. දැන් මොකද කරන්නේ? අඩුවල මෙතන තියලා පරිමාණයේ විකර්ණයේ දිග මැන ගන්නවා. විකර්ණයේ දිග මැනගෙන පරිමාණයෙන් ගුණ කරොත් කවර වෙනවද? බර එනවා. ඒ බර හරියට m3 ට සමාන නම් මොකද වෙන්නේ? බල සමාන ප්‍රශ්නීමේ සත්‍යාපනලානේ. ඒ කියන්නේ එකිනෙකට ආර්ථ බල දෙකක් සමාන්තර ආශ්‍රයක බද්ධපාද මගින් නිරූපණය කරොත් ඒ විකර්ණයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්ත බලය ලැබේ. ඔන්න පුතේ ප්‍රැක්ටිකල් එක. පැහැදිලිද? අපි පොඩක් ඔය සටහන් ලියාගෙන ඉමු. ඊට ටිකක් මම දැන් පැහැදිලි වෙයි. මේක ඔය දායිශික කොටසේ තිබ්බා. අපි ස්ටෙප් බයි ස්ටෙප් ලියාගෙන ඉමු. ඔව් එතන පුතේ මේක තුන ළමන භාරයන් වෙන්නේ දැන් M1 M2 වල එකතුවට වඩා අඩු භාරයක් තමයි එන්ට්‍රිට දාන්න ඕනේ. නැත්තම් මේක සමතුලිතව තියෙන්නේ. කඩාගෙන පුතේ පල්ලෙහාට යනවා. ඒ නිසා දැන් මෙතන අපි ග්‍රෑම් 50ක් දැම්මොත් මෙතන ග්‍රෑම් 50ක් දැම්මොත් මෙතන 100ක් දාන්න පුළුවන්ද? 100ක් දාන්න බෑ. 50ක් දාන්න පුළුවන්. 60ක් 70ක් 80ක් දාන්නත් පුළුවන්. 80 වගේක් තියාගත්තා නම් හරි. මෙතන ග්‍රෑම් 100ක් දානවා. මෙතන ග්‍රෑම් 100ක් දානවා. මෙතන ග්‍රෑම් 200ක් දානවද? නෑ මෙතන දාන 150. අන්න M1 දාන M2 වල එකතුවට වඩා අඩු භාරයක් C බාර් එනවා. පැහැදිලි නේද? හරි. ලියන්න පුතේ ක්‍රමය උපකරණ ටික අපි ලියුවා අපි ක්‍රමයේ ලියලා රූප සරණ ටික අඳගමු. ඒක අපි පොයින්ට් ෆෝම් ලියාගමු. ඒක තරු දාලා ලියන්න පුළුවන් 1 2 3 ලියන්න පුළුවන් කැමති ක්‍රමය. බල සමාන්ත්‍රාස උපකරණේ කාප්පි දෙක උඩින් තන්තුව දමා එහි දෙකලවරට A හා B තුලා තැටි දෙක ගැට ගසා ස්කන්ධ M1 හා M2 වන පඩි දෙකක් දමන්න. ඊළඟ පොයින්ට් එක කප්පි දෙක අතර තන්තුවට මැදින් තන්තුවක් ගැටගසා එයට C තුලා තැටි එල්වා A හා B තුලා තැටි දෙකට
දැමූ පඩිවල ස්කන්ධවල එකතුවට වඩා දැමූ පඩිවල ස්කන්ධවල එකතුවට වඩා අඩු ස්කන්ධයක් ඇති පඩියක් අඩු ස්කන්ධයක් ඇති පඩියක් C තුලා තැටියට දමන්න. C තුලා තැටියට දමන්න. then සමතුලිත වූ පසු then සමතුලිත වූ පසු සිතම් పూర్ව මත ඇති කඩදාසි සුදු කඩදාසිය මතට තන්තුවල පිහිටීම තන්තුවල පිහිටීම සලකුණු කරගත යුතුයි. තන්තුවල පිහිටීම සලකුණු කරගත යුතුයි. ඊළඟ පොයින්ට් එක මේ සඳහා විහිද චතුරස්‍රී එක් ලම්බක පාදයක් කඩදාසිය මතද අනෙක් ලම්බක පාදය තන්තුවට ස්පර්ශ වන සේද තන්තුවට ස්පර්ශ වන සේද අනෙක් ලම්බක පාදය තන්තුවට ස්පර්ශ වන සේද රඳවා ධාරයේ පිහිටන ලක්ෂය පැන්සලකින් සුදු කඩදාසියකින් සලකුණු කරන්න. මේ ආකාරයට එක් තන්තුවකට එකිනෙකට සෙන්ටිමීටර් 10ක් පමණ ඇති. එකිනෙකට සෙන්ටිමීටර් 10ක් පමණ ඇති. ලක්ෂ දෙක බැගින් ලකුණු කරන්න. ලක්ෂ දෙක බැගින් ලකුණු කරන්න. ඊළඟ පොයින්ට් එක මේ සඳහා තලදර්පණය භාවිතා කරන්නේ නම් මේ සඳහා තලදර්පණය භාවිතා කරන්නේ නම් මේ සඳහා තලදර්පණය භාවිතා කරන්නේ නම් එය තන්තුවට යටින් රඳවා තන්තුවට යටින් රඳවා තලදර්පණය තුලින් පෙනෙන ප්‍රතිබිම්බත් තලදර්පණය තුලින් පෙනෙන ප්‍රතිබිම්බත් තන්තුවත් එකිනෙක සම්පාත වන ලක්ෂ දෙකක් එක් තන්තුවකට සලකුණු කරන්න. ඊළඟ පොයින්ට් එක
දැන් පෝරු කටු ගලවා. දැන් පෝරු කටු ගලවා. පෝරු කටු ගලවා. සුදු කඩදාසි ඉවතට ගෙන. සුදු කඩදාසි ඉවතට ගෙන. පඩි වලට තුලා තැටි වලට එකතු කරනු ලැබූ. තුලා තැටි වලට එකතු කරනු ලැබූ. පඩි වලට අනුරූප පරිමාණයක් තෝරා ගන්න. දැන් පහත පරිදි සමාන්තරාශ්‍රයේ බද්ධපාද නිර්මාණය කර බල සමාන්තරාශ්‍රය නිර්මාණය කර එහි විකර්ණයේ දිගමන පරිමාණයෙන් ගුණ කිරීමෙන් සම්ප්‍රයුක්ත බලය ලබාගත හැක. ඊළඟ පොයින්ට් එක මෙම සම්ප්‍රයුක්ත බලය විකර්ණේ මෙම සම්ප්‍රයුක්ත බලය සීතුලා තැටියේ භාරයට සමාන වේ නම් බල සමාන්ත්‍රාස්‍ය ප්‍රමේය සත්‍යාපනය වේ. කියලා අපිට ඩයග්‍රෑම් දෙක දාගන්න. මේක ස්පෙෂල් පොයින්ට් එකක් තියෙනවා. දැන් විභාගය අහන්නේ. ඔය සාමාන්‍ය කරන ප්‍රොසීඩර් එක මම කිව්වේ මේ ක්‍රියාපිළිවෙල. ප්‍රශ්න අහනකොට ඔය තියෙන පොයින්ට් එක. අපි ඔක ඇඳගෙන පොයින්ට් එක එකක් ගමු. හරි. මේ රූප සරහන දාගන්න, මේක දාගන්න, මේ විහිච්ච චතුරස්‍රය අදින්න එපා. විහිච්ච චතුරස්‍රය දැකලා තියෙනවනේ. කවකට පෙට්ටියේ තියෙනවා දැකලා. හරි. ඔය 12 පළවෙනි වසර, දෙවෙනි වසර, තුන්වෙනි වාර විභාග දක්වාම පුතේ මේ ප්‍රැක්ටිකල් එක අහන්න. හරිද පුතේ ලියාගත්ත සටහන. හරි. ඊළඟට අපි දැන් බලමු ඔක වැදගත් කරුණු ටික. දැන් පළවෙනි මේක තමයි පුතේ ඉස්සල්ලාම මේ කප්පි දෙක එකම තලයේ පිහිටා තියෙනවා. එකම තලය ගැන ඔයගොල්ලෝ දැක්කම පුතේ බයිසිකල් යනවා ඉස්සරහ රෝදේ මේ පැත්තෙන් පිටිපස්ස රෝදේ මේ පැත්තේ යනවා දැකලා තියෙනවද බයිසිකල්? එකම තලයේ නෙමෙයි නේද? දැන් කප්පි දෙකත් ඒ වගේ එකම තලයේ පිහිටන්න ඕනේ. ඒ නිසා මේ භාවිතා කරන කප්පි දෙක එකම තලයේ නොපිහිටියොත් තන්තු වල ප්‍රක්ෂේප නිවැරදිද? නිවැරදි නැහැ. ඒ නිසා පැත්තෙන් බලන්න ඕනේ අපි මෙයා කප්පි එකම තලයේ පිහිටනවද කියලා. අන්තිම පුතේ කප්පි වල ඝර්ෂණයක් තියෙන්න පුළුවන්. දැන් කප්පි වල ඝර්ෂණය අපි හොයාගන්නේ මේ මැද පිහිටි සීතුලා තැටි තියෙනවනේ.
මේ සීතුලා තැටිය මදක් අපි විස්ථාපනය කරලා අතහරිනවා. අතහරපාම නැවත මුල් පිහිටීමට එනවා නම් එයා ඝර්ෂණයක් නැහැ. මෙයා මදක් විස්ථාපනය කරලා අතහැරිපා මුල් පිහිටීමට එන්නේ නැත්නම් ඝර්ෂණයක් තියෙනවා. එහෙනම් ඝර්ෂණයක් තියෙනවා නම් මේ කප්පිය වලට අපි තෙල් දාලා ඝර්ෂණ අඩු කරනවා. මේකට දාන්නේ මොනවද? hair oil දානවද? beet oil දානවද? මොනවද දාන්නේ? මේවට දාන්නේ පුතේ මෙහා ලිහිසි තෙල්. දැන් තෙල් කියපුවාම මම පොල් තෙල් හරි දානවනේ. කප්පිය වලට පොල් තෙල් දාන්නේ නැහැ. එහෙම ලියන්නත් එපා තෙල් කියලා වචනයක්. ඔක දැන් ළඟදී ආපවුරු තිබ්බ ලිහිසි තෙල්. ලිහිසි තෙල් කියන්නේ කවුද? lubricant. lubricant කියන්නේ මොනවද? engine oil. නේද? grease දැම්මොත් මොකද වෙන්නේ? ඒගොල්ලන් ගෙදර තියෙන ගේට්ටුව තල්ලු වෙන්නේ නැත්නම් පොඩි රෝඩ් දෙකට ග්‍රීස් ටිකක් දානවා. මේක ග්‍රීස් දාවොත් මොකද වෙන්නේ? ප්‍රැක්ටිකල් එක කරලා නම් ග්‍රීස් නාන්න වෙන්නේ නේද? ඒ නිසා ග්‍රීස් ලියන්න යන්න එපා. මොකද මෙයා ලිහිස් තෙල් දාලා ඝර්ෂණය අඩු කරන්න ඕන. අනිත් එක තමයි පුතේ දැන් මේ එල්ලන තුලා තැටි සැහැල්ලු නොවුනොත් මේ විකර්ණයේ සිරස් වෙන්නේ නැති වෙනවා. දැන් මේකේ අදින විකර් පරීක්ෂණය නිවැරදිම කරා නම් මේකේ විකර්ණයේ සිරස් වෙන්න ඕනේ. විකර්ණයේ සිරස් නොවීමට හේතුව තමයි කප්පි ඝර්ෂණයේ සහිත වීම, තුලා තැටි සැහැල්ලු නොවීම, තන්තු සැහැල්ලු නොවීම. ඒ නිසා සැහැල්ලු හා අවිතන තන්තු භාවිතා කරන්නත් ඕනේ. මේ තන්තු පුතේ අඹරපු නූල් ගන්නෑ. අඹරපු නූල් කියන්නේ සමහර දින තංගුසින් ඔතල. ඕකේ දාපුවහම මේ තුලා තැටි කැරකෙනවා. කැරකෙනකොට මේ හැම ස්පර්ශ වෙනවා ප්‍රක්ෂේපණ දිශා වෙනස් වෙනවා. ඒ නිසා මේ තුලා තැටි කවදාකවත් බෝඩ් එකේ වදින්නත් බෑ. බෝඩ් එකෙන් පල්ලෙහාට එල්ලෙන්න තියෙනවා. මොකද බෝඩ් එක ගලගමක් තියෙනවනේ. බෝඩ් එක ගණකමක් තියෙන ඉස්සරහින් තමයි එල්ල. නැත්නම් මේක බෝඩ් එක ඇතුළු තන්තුල් ප්‍රක්ෂේපණ නියෝජ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඇඹර නූල් භාවිතා කරන්න පුළුවන්ද? ඇඹර නූල් භාවිතා කරන්න බෑ. තනිකෙදි පාවිච්චි. තනිකෙදි කියන්නේ තංගුස් පටවල්. අර බෝල වල්ලු දාන නේද ඔයගොල්ලෝ? බෝල වල්ලු දාන බෝල ගෙඩි. අපරව එහෙම යන්න කියලා. නේද? අන්න ඒක තනි තංගුස් කෙදින තියෙන්නේ. අන්න වගේ කෙන්දක් පාවිච්චි කරන්න ඕනේ. අර සරුංගල් යවන තංගුස් නූල් වෙන්න පුළුවන්ද? මෙව අඹරපු නූල් තියෙන්නේ. අන්තික තමයි තුලා තැටි සැහැල්ලු වෙන්න ඕනේ. තුලා තැටි සැහැල්ලු නැත්නම් තුලා තැටි වල බර අරගෙන පඩි වල බාරට එකතු කරලා මෙයා ප්‍රක්ෂේපණ කරන්න ඕනේ. නැත්නම් මොකද කරන්නේ? තුලා තැටි අයින් කරලා තන්තු වලට කෙලිම ඍජුවම කවුරකට ගහනවද? ස්කන්ධ ගැස ගන්නත් පුළුවන්. ඔන්න වැදගත් කරුණු. ලියන ප්‍රතියත්නි වැදගත් කරුණු. වැදගත් කරුණු. පළවෙනි පොයින්ට් එක ලියන්න. කප්පි දෙක එකම තලයක පිහිටිය යුතුය. කප්පි දෙක එකම තලයක පිහිටිය යුතුය. එසේ නොවුනහොත් සුදු කඩදාසිය මත තන්තුවල ප්‍රක්ෂේපණ නිවැරදි නොවේ. හරි නේද? ඊළඟ පොයින්ට් එක කප්පිවල ඝර්ෂණයක් ඇතිදයි පරීක්ෂා කරන්නේ සීතුලා තැටිය මදක් පහළට විස්ථාපනය කර නැවත මුල් පිහිටීමට පැමිණෙන්නේදයි පරීක්ෂා කිරීමෙන් මුල් පිහිටීමට පැමිණියේ නම් මුල් පිහිටීමට පැමිණියේ නම් කප්පිවල ඝර්ෂණයක් නොමැති අතර එසේ නොවේ නම්
කප්පි වලට ලිහිසි තෙල් දමා ලිහිසි තෙල් දමා එහි ඝර්ෂණය අඩු කළ යුතුය. එහි ඝර්ෂණය අඩු කළ යුතුය. එහි ඝර්ෂණය අඩු කළ යුතුය. ඊළඟ පොයින්ට් එක භාවිතා කරන තන්තු සැහැල්ලු හා අවිතන්‍ය විය යුතුයි. සැහැල්ලු හා අවිතන්‍ය විය යුතුයි. නැතහොත් එකතු කරන ලබන භාරව ලගය නැතහොත් එකතු කරන ලබන භාරව ලගයන් තන්තුවේ ආතතියට සමාන නොවේ. ඊළඟ පොයින්ට් එක තුලා තැටි සැහැල්ලු විය යුතුයි. නැතහොත් තන්තුවේ ආතති භාරවල අගයන්ට සමාන නොවිය හැකියි. සමාන නොවිය හැකියි. සමාන නොවිය හැකියි. සමාන නොවිය හැකියි. ඊළඟ පොයින්ට් එක තුලා තැටි භාර සහිත නම් තුලා තැටි භාර සහිත නම් එහි බර මැන තන්තුවේ ආතතියට එකතු කළ යුතුය. එකතු කළ යුතුය. නැතහොත් තුලා තැටි ගලවා නැතහොත් තුලා තැටි ගලවා භාරයන් ඍජුවම භාරයන් ඍජුවම භාරයන් ඍජුවම තන්තු වලට එල්වී හැකියි. ඊළඟ පොයින්ට් එක දැන් ඊළඟ පොයින්ට් එක දැන් තන්තු සඳහා ඇඹරුම් නූල් භාවිතා කළහොත් ඇඹරුම් නූල් භාවිතා කළහොත් තුලා තැටි භ්‍රමණය වී හැකි බැවින් තන්තුවල ප්‍රක්ෂේපන නිර්වද්ද නොවිය හැකිය. නිර්වද්ද නොවිය හැකිය. නිර්වද්ද නොවිය හැකිය. ඒ සඳහා තනි තංගුස් පටවල්
හෙවත් අඹරා නැති තනි කෙඳි. අඹරා නැති තනි කෙඳි. භාවිතා කළ හැකි. භාවිතා කළ හැකි. ඊළඟ අන්තිම පොයින්ට් එක. පරීක්ෂණයේ නිර්විද්‍ය සිදු කළේ නම් 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 සමාන්තරාශ්‍රය විකර්ණය සමාන්තරාශ්‍රය විකර්ණය සිරස් විය යුතුයි. සිරස් විය යුතුයි. විකර්ණයේ සිරස් නොවීමට බලපෑ හැකි. විකර්ණයේ සිරස් නොවීමට බලපෑ හැකි හේතු කීපයකි. එක කප්පිවල ඝර්ෂණයක් සහිත වීම. කප්පිවල ඝර්ෂණයක් සහිත වීම. දෙක තුලාතැටි සැහැල්ලු නොවීම. තුලාතැටි සැහැල්ලු නොවීම. තුන තන්තු අවිතන්නේ නොවීම. හතර කප්පි දෙක එකම තලයේ නොපිහිටීම. හරි. ඔය පොතේ උත්තර ලියන්න යට මේවා තියෙන අගට උඩ උත්තර අහන් එනකොට අපි මේ විකර්ණී සිරස් වලට හේතු කිව්වොත් හොඳම උත්තර තමයි කප්පි ඝර්ෂණ සහිත වීම. තන්තු සැහැල්ලු නොවීම නේද? පඩිවල ස්කන්ධ සහිත පැවතීම උනා කියන්නේ. ඔන්න පරීක්ෂණාංක එක. පැහැදිලිද? ඕකේ මෙනවා 91ක්. මොකද්ද? බල සමාන්ත්‍රාශ්‍රණීමේ භාවිතයෙන් වස්තුව නොදන්නා වස්තුවක ස්කන්ධය සීම. ලියන පරීක්ෂණාංක 2. ඒක පොඩ්ඩයි ලියන්නේ. චුට්ට හැඳින්වීම විතරයි. පරීක්ෂණාංක 2. පරීක්ෂණාංක 2. එක මාතෘකාව ලියන්න. බල සමාන්ත්‍රාස්ස ප්‍රමේය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සීම. වස්තුවක ස්කන්ධය සීම. දැන් මෙතන අපි ගන්න පුතේ මෙන්න මෙහෙම එකක්. මේ බල සමාන්ත්‍රාස්ස උපකරණය පාවිච්චි කරනවා. හරිද? පාවිච්චි කරලා මේ C තුලාතැටි ඉවත් කරලා A හා B තුලාතැටි දෙක දාලා A හා B තුලාතැටි දෙක දාලා A මැද තන්තු සම්බන්ධ කරලා ස්කන්ධයේ C වෙති වස්තුව මෙතනින් C වලින් එළනවා. C වල බර හිතන්නකො WG කියලා. දැන් මේ පැත්තට M1 දැම්ම M2 දැම්ම. මෙතනත් අර තියෙන එක වළංගුයි. මොකද්ද? M1 දන M2 වල අගය විශාලයි කාට වඩාද? W ට වඩා. අපි සාමාන්‍යයෙන් අල්ලපුවාම තේරෙනවනේ මෙයා ග්‍රෑම් 500 200ද කියලා. නේද? දැන් ග්‍රෑම් 200ට වඩා අඩු බරක් නම් මොකද කරන්නේ? මේ පැත්තට ග්‍රෑම් 100යි මේ පැත්තට ග්‍රෑම් 100යි. දාලා මෙහෙම එල්ලපුවාම මේක පොඩක් මෙහෙ ඇද යනවා. අපි මොකද කරන්නේ? තන්තු දෙක මෙහෙම සකස් කරලා මෙයා සමතුලිත කරගන්න. සමතුලිත කරලා තන්තු වල ප්‍රක්ෂේපණ මොකද කරන්නේ? විහි චතුරස්‍රය හෝ තල දර්පණය පාවිච්චි කරලා කඩදාසිය මත ඇද ගන්න. පරිමාණයක් තෝරා ගන්න. සමාන්ත්‍රාශ්‍රය අඳිනවා. විකර්ණේ ඇද ගන්නවා. විකර්ණයේ දිග මැන ගන්නවා. පරිමාණයෙන් ගුණ කර ගන්නවා. ලැබෙන අගේ කවුද මෙහා? W බාරනේ. එහෙනම් මෙතන සංප්‍රයුක්ත බලය වෙන්නේ පුතේ කවුද මෙහා? WG. එහෙනම් මෙතන සංප්‍රයුක්ත බලය වන්නේ කවුද මෙහා? WG නේද?
දැන් ඔය ප්‍රැක්ටිකල් දෙක පුතේ අපේ ඉතිහාසය ඇවිල්ලා තියෙනවා දෙපාර. මේ ළඟදී 2023 වගේ ආව එක අවුරුද්දක් 23 22 24 නෙමෙයි. ඒකයි ආපහු වෙලා තියෙනවා 2004. ඔය ප්‍රශ්නේ මම අද ඔයගලන් කරලා දෙනවා තියෙනවා පේසුරු විහගත රචනාවල තියෙනවා. උදේ අපි ඔන්ලයින් 26 එකෙත් එක ලබන සතිය කරනවා. ලබන සතිය ප්‍රැක්ටිකල් දෙක ලියන්නේ. හරිද? මොකද ඒක ප්‍රැක්ටිකල් එකක් ඉවරයි. මේක දැන් වාක්‍යයක් ලියන්න විතරයි අපිට තියෙන්නේ. ලියන්න මෙන්න මේ ක්‍රමයේ කියලා ලියලා. ක්‍රමය බල සමාන්ත්‍රාස් උපකරණයේ C තුලා තැටි ඉවත් කොට ඒ තිබූ ස්ථානයේ ස්කන්ධයේ සෙවිතු වස්තු වෙල්වා AB තුලා තැටි වලට දන්නා බාර දෙකක් එකතු කර පද්ධතිය සමතුලිතව පවත්වා ගනී. දැන් තන්තුවල ප්‍රක්ෂේපණ විහිජ්ජතුරස්ත්‍රයෙන් හෝ තලදර්පණයෙන් සලකුණු කර සුදු කඩදාසියේ ගලවා බල සමාන්ත්‍රාශ්‍රය නිර්මාණය කරයි. එවිට එහි විකර්ණයේ දිගමැන පරිමාණයෙන් ගොල කරන විට සම්ප්‍රයුක්ත බලය ලැබේ. එම සම්ප්‍රයුක්ත බලය නොදන්නා භාරය වන WG ට සමාන වේ. කියලා පුතේ මේ රූප සරහන් දාගන්න. දැන් ඔය ප්‍රැක්ටිකල් එක හුඟක් ඉස්සරහනේ ඉස්කෝලේ කරේ. හුඟක් කලින් කරේ. දැන් අද නම් ප්‍රැක්ටිකල් කරේ. අද ගියන් පස්සේ පුතේ ඉස්කෝලේ ඔක ලැබ් එකේ උපකරණ තියෙනවා. ඕගොල්ලෝ ඔය උපකරණේ ප්‍රැක්ටිකල් කලින් කරන දවසේ බලන්න නැති ඈත දැන් ඔය බලන්න නැති නිකන්. මේ සතිය ඉස්කෝලේ ලැබ් එකට ගිහිල්ලා උපකරණය අරගෙන පඩි ටික දාලා සුදු කඩදාසියකුත් අරගෙන පරීක්ෂණය කරන්න. ඔය පරීක්ෂණය කරපුවාම හොඳ ආභෝධයක් හම්බ වෙනවා. ඕක මම හොඳට දන්නවා මම ඉස්කෝලේ ඉන්න කාලේ. ඔය ප්‍රැක්ටිකල් කරපුවාම ප්‍රැක්ටිකල් එකේ මට මතකයි එක අවුරුද්දක ගිය අවුරුද්ද කලින් අවුරුද්ද ළමයි ඒ බල සමාන්ත්‍රාශ්‍ර නියමයේ අහපුවාම 2026 මං 25 ළමයි. ඒ ප්‍රැක්ටිකල් එක කරලා අගයන් ගත්ත ළමයින් තමයි හැමදාම වාරි භාගවල ඉවර ෆුල් මාක්ස් තිබ්බා. ඒ හොඳ ප්‍රැක්ටිස් එක තියෙන මේ ළමයි තමයි මේක බැලන්ස් කරලා සුසු කරලා හැදලා පරිමාණයට ඇදලා අනිත් කට්ටිය බැලුවනින් එයා ඉතින් කොහොම බලන කරලා බොම්බේ දිහා බලනවා වගේ. ඒ ළමයින්ට බල සමාන්ත්‍රාශ්‍ර තේරුන්නේ නැහැ. දැන් ප්‍රැක්ටිස් එක හොඳට කරානේ. මේක දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න දෙකක් කරන්න ගෙදිදි කරගෙන ලබන සතියේ මට මතක එකක් 2004 ලෙවල් පේසුරු විහුවකට ගන්න නැත්නම් පාස් පේපර්ස් හොයා ගන්න නැත්නම් Google Drive එකක් මම ෂෙයා කරන්නම්. අන්න ඒකේ තියෙනවා පාස් පේපර් ගොඩාක්. අනිත් එක 2023 A level වගේ තමයි මට මතක. මේක ඇහුවා 23 හරි 22 හරි මේ අවුරුද්ද පුතේ පැටලලා තියෙන අර 22 විභාගේ
තියලා තියෙන 23 නේ. අවුරුදු දෙකම වදිනවා. දැන් හරියට අපිට පැටලලා තියෙන්නේ. 22 භාග තිබ්බේ 23. එතකොට 21 භාග තිබ්බේ 22. ඔහොම පොඩි පැටලවිල්ලක් තියෙනවා. මේ අවුරුදු දෙක තමයි ප්‍රශ්න ලබන සතියේ උනකට කරාගෙන. පැහැදිලිද? පුතේ ටක් ගාලා මේක දාගන්න ඊළඟ ප්‍රැක්ටිකල් එකට දැන්. හරි. අපි අද යමු දීන පරීක්ෂණයට. පරීක්ෂණක 3 ප්‍රැක්ටිකල් ටික ඉවර කරපුවාම පාඩම ඉවරයි වගේ තමයි. ඊට පස්සේ පරීක්ෂණාංක 3 බලගූර්ණ මූලධර්මයේ භාවිතය. බලගූර්ණ මූලධර්මයේ භාවිතයෙන් වස්තුක ස්කන්ධයේ සීම. වස්තුක ස්කන්ධයේ සීම. ඔකපොතේ අන්තිමට ඇවි 2017. මේ අවුරුද්දේ ටිකක් ඕක එන්න નિયમિતව ටිකක් තියෙන ප්‍රැක්ටිකල් එකක්. ලියන්න උපකරණ මීටර් කෝදුවක් පිහිදාරයක් ස්කන්ධය නොදන්නා වස්තුවක් ස්කන්ධයට ආසන්න ස්කන්ධයක් ඇති ස්කන්ධයේ වස්තුවේ ස්කන්ධයට ආසන්න ස්කන්ධයක් ඇති තුලාපඩියක් දී පෙට්ටියක් සිහින් නූල් කැබැල්ලක් right. ඊතර පුතේ බලගූර්ණ මූලධර්මයේ කියලා අපි කිව්වේ දැන් ඔය සමතුලිතතා කොටසේදී අපි කතා කරන වස්තුවක් සමතුලිතතාවයේ තියෙනවා නම් තිරස් විභේදන ශුන්‍යයි සිරස් විභේදන ශුන්‍යයි ඕනෑම ලක්ෂයක් වටා බලගූර්ණයක් කවුද මෙයා ශුන්‍යයිනේ. ඉතින් ඕනෑම ලක්ෂයක් වටා බලගූර්ණේ ශුන්‍ය කියන එක තමයි මූලධර්මය. ඉස්සල්ලාම අපි කරන්න පුතේ මෙන්න මේ ලී පෙට්ටිය තියෙනවානේ. ලී පෙට්ටියක් උස නිකන් ගණකයක් වගේ එකක්. මේක ලී පෙට්ටියක්. ලී පෙට්ටියක් මත මේ පිහිදාරේ තියෙනවා. මේ පිහිදාට අපි කියනවා මෙයා නාදත්ත කියලාත් කියන වචනයක්. මේක තමයි මීටර් රූල. අර මීටර් රූලේ පුතේ පිහිදාරේ මත විතරක් තිබ්බට වස්තු එල්ලනකොට පොළවේ වදිනවනේ. ඒක නිසා තමයි අපි ඔය මේ ලී පෙට්ටිය පාවිච්චි කරන්නේ. මේක අපි කියනවා පිහිදාරය කම්බයින් මැස්ස ලෝක කියනවා නාදත්ත කියලා. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ දෙපැත්තෙන් අපි එල්ල ගන්නවා වාසු දෙක. මේ පැත්තෙන් එල්ලුවා කියන්නකෝ ඔය පඩිය ස්කන්ධය අපි ගමු mg. මේ පැත්තෙන් එල්ලනවා ස්කන්ධයේ සිවිතු වාසු වීදුරු මුඩියක් හරි ගල් කෑල්ලක් හරි මොකක් wg. දැන් ඔහම එල්ලපු ගමන් සමතුල වෙනවද? නෑ නේ එක පැත්තක් බර වෙනවනේ. දැන් මොකද කරන්නේ අපි මෙයා දෙපැත්ත එක්කෝ පඩිය ස්ථාපනය කරනවා එක්ක ලී කෑල් මේ ගල් කෑලි ස්ථාපනය කරනවා. කරලා අපි මෙයාගේ මෙන්න මේ දුරවල් ටික මැන ගන්නවා. පිහිදාරයේ සිට මේ පැත්තට දුර එල්ලවන්න. පිහිදාරයේ සිට ගල් කෑල්ලට දුර කවුද මෙයා? L2 මැන ගන්නවා. දැන් පුතේ අපි වාදයක් හදාගන්න හදන්න. වාදය කියන්නේ ප්‍රස්තාරික ක්‍රමයක් පාවිච්චි කරනවා නම් සිද්ධාන්තයක් ඕනේ. දැන් මම කරන්නේ මේ මීටර් රූල සමතුලිතලා තියෙන O ලක්ෂයනේ. දැන් ඔය ක්‍රියා කරන බල ලකුණු කරොත් ඉස්සලාම් පුතේ අපි මීටර් කෝදුව සමතුලනය කරගෙන ඉන්න ඕනේ පිහිදාරයේ මත. දැන් උදාහරණයකට දැන් මම මේ පෑන මෙහෙම දිවොත් වැටෙනවනේ. මේව සමතුලනය කර ගන්නවා නම් ඔන්න ඔයගේ පිහිටීමකටවත් එන්න බෑ. ඒත් බර වැඩි.
විපයන් සමතුලිත නැහැ මේ. ඔය වැටෙන පොඩක් ඔය. වගේ සමතුලිත එක. දැන් මෙයා මීටර රූල පිහිදාරයේම සමතුලිත කරගන්න යාගේ මධ්‍ය ලක්ෂය නම් වෙන්නේ මධ්‍ය ලක්ෂයේ සමතුලිත නම් ඒකාකාර මීටර කෝදුවක්. ඒකාකාර මීටර කෝදුවක් නම් හරියට 50 සමතුලිත වෙන්න ඕනේ. සමහර වෙලාවෙ එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය සමතුලිත කරගන්න. ගුරුත්ව කේන්ද්‍රයේදී සමතුලිත කරගපුවා වාසිය තමයි මෙයාගේ ප්‍රතික්‍රියාව වෙන්නේ මෙතනින්. R මීටර කෝදුවේ බර තියෙනවා මෙන්න මෙතන mg. R mg මොකද වෙන්නේ මෙයා එකම රේඛාවේ. ඔන්න සමතුලිත වෙලා තියෙනවා. ඊට පස්සේ අපි වාදය හදාගමු. මම ඕ වටා ගූර්ණ ගන්නවා. ඕ වටා ගූර්ණේ ගන්නවා. වටා ගූර්ණ බිඳුවයි නේද? මේ පැත්තෙන් ගූර්ණ මට කියන්න. Wg වාරයක් L2. රින මෙතනින් එන අපතේ කවුද? mg වාරයක් L1. මේ පද මෙහාට ගමු. Wg L2 සමාන කවුද? mg L1. g පොදුයි නේද? බෙදුවා. WL2 ML1. දැන් අපි W ගෙන් බෙදාගමු. M බෙදීම W වාරයක් L1. එහෙනම් පුතේ අපිට එනවා මෙන්න මේ L2 කියන්නේ M බෙදීම W වාරයක් L1. මෙයා කවුරු වගේද? y සමාන mx වගේ. L1 කියන්නේ කවුද? පඩියේ පිහිටුම ටික ටික වෙනස් කරනවා. පඩියේ පිහිටුම ටික ටික වෙනස් කරලා L2 සඳහා ගැන් පෙළ ගන්න. දැන් මිනුපකරන දන්නවා යා මීටර වලකින් පාඨාංකයක් ගන්නවා නම් යාගේ ප්‍රශ්න දෝෂ එක වෙන්නේ සෙන්ටිමීටර 10 10ට වැඩි මිනිම් සඳහා. නේද? එකට ඕ එකට වඩා අඩු වෙන නිසා මේ ගන්න පුළුවන් ආමතුරු කියන සෙන්ටිමීටර 10යි. මෙයා 10න් එහාට ටික ටික වෙනස් කරනවා. අපි සාමාන්‍ය ඉස්සලා ගන්න පුතේ පරීක්ෂණය කරන්න කලින් අපි කියන්නේ පූර්ව පරීක්ෂණයක් කරලා ගන්න පුළුවන් පාඨාංක පරාසය තෝරගන්නවා. දැන් මේ ආසන්න ස්කන්ධ දෙකක් තෝරගන්නේ මේ ස්කන්ධ දෙකේ ස්කන්ධ දෙක සමාන නම් දුර්වල දෙක අතර ආසන්න ස්කන්ධ කවුද? සමානයි. මෙයා 10 නම් මෙයා 10යි. 20 නම් 20යි. 30 නම් 30යි. 40 නම් 40යි. 50 නම් 50. 50 එහාට යන්න බෑනේ. ඒ නිසා අපි සාමාන්‍ය කරන්න පුතේ 8 වටා වගේ තමයි වෙනස් කරන්නේ. 10 18 26 නේද? ආපහු වෙනවා කවුද මෙයා 34 42 48 පාඨාංක පහක් විතර ගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් පාඨාංක පෙළක් අපි ගන්නවා. පාඨාංක ටිකක්. පාඨාංක ටිකේ තියෙන්නේ L1 වෙනස් කරමින් L2 සඳහා. L1 වෙනස් කරමින් L2 සඳහා අගයන් පෙළක් අපි ගන්නවා. 10න් තමයි පටන් ගන්න. 10යි. මම 20යි කියලා ලියන්නම්කෝ. මෙහෙම 30යි 100 ඔහොම ගන්නවා. ප්‍රස්ථාරයක් අදිනවා. ප්‍රස්ථාරේ L2 මේ පැත්තේ L1 L1 මේ පැත්තේ L2. එන පුතේ මූල ලක්ෂණ සරල රේඛාවක් වෙනවනේ. ප්‍රස්ථාරයේ ලක්ෂ දෙකක් සලකා මම අනුක්‍රමණයත් ගන්නවා. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය සමාන කවුද මෙයා? tan θ. මේක අනුක්‍රමණය සමාන වෙන්නේ බාණපතේ ප්‍රස්ථාරයේ අනුක්‍රම සමාන තියෙන කවුද? m බෙදීම w. මෙතන අපි හොයාගන්න ඕන කෙනා කවුද? w නේ. පඩි ස්කන්ධය අපි දන්නවනේ. එහෙනම් w කියන්නේ m බෙදීම කවුද මෙයා? අනුක්‍රමණය නේද? එහෙනම් මෙමගින් w සෙවි හැක නේද? ඔන්න පුතේ පරීක්ෂණ. දැන් මෙතන මීටර රූල ස්කන්ධය ගන්න ඇතුළත් වෙන්නේ නැහැ. හේතුව තමයි මීටර රූල එයාගේ ගුරුත්ව කේන්ද්‍රයේදී සන්තුලනය කර ඇත. ඒතර මෙයාගේ වාසිය තමයි මීටර රූලේ ගුරුත්ව කේන්ද්‍රය එතන සන්තුලනය කරපුවාම මීටර රූල ස්කන්ධය ගන්නේට ඉන්නේ නැති එක වාසිය. පැහැදිලිද? මේක පොයින්ට් එකක් තියෙනවා අපි මුල් ටික ලියාගෙන අපි පොයින්ට් ටික විස්තර කරගමු. හරිද? ලියන්න පුතේ ක්‍රමය. ඒක පොයින්ට් ෆෝම් ලියමු. ලී පෙට්ටිය මත පිහිදාරේ තබා. ලී පෙට්ටිය මත පිහිදාරේ තබා. ඒ මත මීටර කෝඩුව තිරස්ස සන්තුලනය කරගන්න.
තිරස්ස සන්තුලනය කරගන්න. දෙන පොයින්ට් එක පඩිය සිහින් නූලකින් මීටර වලින් සෙන්ටිමීටර් 10ක පමණ දුරකින් රඳවන්න. ඒකටම දැන් අනෙක් පැත්තෙන් සිහින් නූලකින් වස්තු එල්වා වස්තුව සීරු මාරු කර මීටර කෝදුව තිරස්ස සන්තුලනය කරන්න. ඊළඟ පොයින්ට් එක දැන් පිහිදාරයේ සිට පඩියට ඇති දුර L1 හා වස්තුවට ඇති දුර L2 මැනගන්න. දැන් ඊළඟ පොයින්ට් එක දැන් L1 සුදුසු පරිදි වෙනස් කරමින් L2 සඳහා අගයන් පෙළක් ලබා ගන්න. ඊළඟ පොයින්ට් එක දැන් L1 ට එදිරිව L2 සඳහා ප්‍රස්ථාරයක් ඇඳ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයාගත් පසු වස්තු ස්කන්ධය පහත පරිදි කියලා පුතේ මේක ඇඳගෙන මේක ගම්බා මේක අරකට වඩා සරලයි නේද? අරක ටිකක් අර පුතේ ටිකක් අර සංකීර්ණ ගතියක් තිබ්බ පරසමාන්තරස්ස ප්‍රමේයයක් අර සම්බන්ධ වෙන කොටස් ගන්න වැඩිනේ. දැන් මම මේක ඊට වඩා සරලයි. අපි දාගමු බලන්න. ඔක අපි ටියුට් එකේ ප්‍රශ්නයක් තියෙනවා මේ ඔක ටියුට් එකේ ප්‍රශ්න කරමු. ඉවරයි. හරි. ලියන්න පුතේ වැදගත් කරුණු. පළවෙනි එක තමයි පුතේ අපි කියනවාද මීටර කෝදුව අපි සන්තුලනය කරන්න ඕනේ එයාගේ ගුරුත්ව කේන්ද්‍රයේදී. නේද? මධ්‍ය ලක්ෂයකුත් වෙනස්. එතකොට මීටර රූලේ ස්කන්ධේ ගන්නට එනවද? ගන්නට එන්නේ නැහැ. ඒ තමයි පළවෙනි වාසය. ලියන්න පළවෙනි කරුණ. මීටර කෝදුව
පිහිදාරයේ මත තිරස්ව සන්තුලනය කළ යුත්තේ එහි ගුරුත්ව කේන්ද්‍රය මතයි. එහි ගුරුත්ව කේන්ද්‍රය මතයි. එවිට මීටර උලේ බර ගණනයට ඇතුළත් නොවේ. ගණනයට ඇතුළත් නොවේ. අනිත් එක තමයි පුතේ පඩිය හා ස්කන්ධය එක හා සමාන ස්කන්ධ වලින් යුක්ත වෙනවා. ඒතර L1 L2 ආසන්න වශයෙන් දොරවල් සමානයි. විසිරුමක් ඇති පාඨාංක වෙලා ගන්න පුළුවන්. ලියන්න. පඩි ස්කන්ධය හා වස්තු ස්කන්ධය එක හා සමාන වූ විට සැලසෙන වාසි දෙකක් ඇත. ලියන්න එක L1 හා L2 සඳහා ආසන්න අගයන් ලැබෙන අතර දුරමැනීමේ ප්‍රශ්වත් දෝෂද අඩුවේ. දෙක L1 හා L2 සඳහා විසිරුමක් ඇති අගයන් පෙළක් ලබාගත හැක. අනිත් එක තමයි අපිට දැන් ඔය අපි පඩි එල්ලීමේ වාසිය තමයි පඩි එල්ලපුවාම හරියට ගුරුත්ව කේන්ද්‍රයටම දුර නැිනවනේ. දැන් සමහර අවස්ථාවල අපිට මීටර කෝදුව මත අපි මේ වස්තු තිබ්බා කියන්නකෝ. වස්තු තිබ්බහම මේ ගුරුත්ව කේන්ද්‍රයටම දුර මැන ගන්න පුළුවන්ද? එහෙම බෑ නේද? මේ ගුරුත්ව කේන්ද්‍රයටම දුර මැන ගන්න බෑ. නේ? ඕක අවාසිය. ඒ නිසා අපි එල්ලීමේ වාසිය තමයි පඩියේ හා වස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර වලටම දුර මැන ගන්න පුළුවන්. නේද? කියන්න. පඩිය හා වස්තුව නූල් කැබලි වලින් එල්ලීමේ වාසිය වන්නේ එහි ගුරුත්ව කේන්ද්‍රයට දුර මැනගත හැකි වීමයි. අනිත් එක තමයි මේකෙත් අපි ඇඹරුම් නූල් භාවිතා කරන්න හොඳ නැහැ. වස්තු භ්‍රමණයට පුළුවන් තනිකෙදි පාවිච්චි කරන්න. මෙහිදී තන්තු ලෙස භාවිතා කළ යුත්තේ තනිකෙදි වේ. ඇඹරුම් නූල් භාවිතා කළහොත් වස්තු භ්‍රමණය වීමට ඉඩ ඇත. අනිත් එක තමයි පුතේ අපි බැලලක් අත මීටර වල ස්කන්ධය හොයන්න කිව්වොත් අපිට මෙහෙම පුළුවන්. දැන් මීටර වල ස්කන්ධය ගන්නට එන නම් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටි වෙනස් කරගන්න බෑ.
අපි ආධාරකයේ පිහිටුව වෙනස් කරගන්නවා. ආධාරකයේ මේ හරියට ගන්නවා. හරිද? එතන මෙන්න මීටර රූලේ ගුරුත්ව කේන්ද්‍රය. මේ හිතන්නක mg කියලා. මේ පැත්තෙන් එළනවා පඩිය. දැන් සම්තුලනය කරගන්නවා. සම්තුලනය කරගත්තොත් මේ අපි ආවේ කැපිටල් mg නේද? මේ දුරවල් දෙක මැන ගන්න. මේ L1 මෙයා කවුද මෙයා L2. දැන් අපි කලින් පිටින් මේ දැක්කම මීටර රූලේ ගුරුත්ව කේන්ද්‍රය 50ද 52ද එකාකාර නම් 50යි. එකාකාර වෙන්න වෙන ලක්ෂයක. දැන් මේ 9 O dash වටා මම ගුණයක් ගන්නවා. O dash වටා ගුණේ බිඳුව කරොත් මෙයා මෙතන ගෙනවා mg වාරයක් L2. ඍණ කැපිටල් mg වාරයක් L1. දැන් අපි g වලින් බෙදුවොත් ml2 සමානයි කැපිටල් M1. දැන් L2 කියන්නේ කවුද? m බෙදීම සිම්පල් m වාරයක් L1. දැන් ආපහු මේ ආධාරකයේ පිහිටි වෙනස් කර L1 L2 සඳහා ගැට් පෙළක් ගන්න පුළුවන් නේ. අගැට් පෙළක් අරගෙන ප්‍රස්ථාරයක් හදින්න පුළුවන් නේ. මේ පැත්තට L1 මේ පැත්තට L2. ප්‍රස්ථාරය වයි සමාන mx. එන අනුක්‍රමණය අපි ගත්තොත් අනුක්‍රමණය සමාන tan θ අනුක්‍රමණය කියලා ගමු මොකද m පදේ තියෙන නිසා m බෙදීම සිම්පල් m අනුක්‍රමණය අපිට මීටර වල ස්කන්ධයනේ m එන්නේ කැපිටල් m බෙදීම අනුක්‍රමණය නේද අර පඩියත් එල්ලුවා නම් මොකද වෙන්නේ වස්තුවේ බරක් y සමාන mx අනසී ආකාර ප්‍රස්ථාරයක් වෙනවනේ පඩිය තියෙනවා පුතේ බර ඉල්ලන්නේ බර ඉල්ලන්නේ පැහැදිලිද ඊළඟ තරුලිය යන්නේ මේ තියෙන පුතේ මීටර කෝදුවේ බර දැන් මධ්‍ය ලක්ෂ්‍ය නෙමෙයි මෙයා ඉවතෙන් කරලා තියෙන්නේ ඒතර බර ක්‍රියා කරනවා ලියන්න මීටර කෝදුවේ ස්කන්ධය ඊළඟ පොයින්ට් එක මීටර රූලේ ස්කන්ධයේ සීමට අවශ්‍ය නම් මීටර රූලේ ස්කන්ධයේ සීමට අවශ්‍ය නම් ආධාරකයේ පිහිටම වෙනස් කර ආධාරකයේ පිහිටම වෙනස් කර ආධාරකයේ පිහිටම වෙනස් කර ආධාරකයේ පිහිටම වෙනස් කර පඩිය විස්ථාපනය කර පඩිය විස්ථාපනය කර මීටර කෝදුව සන්තුලනය කරහොත් පහත පරිදි මීටර කෝදුවේ ස්කන්ධය සොයාගත හැකියි. හරි. මේක දාගන්න බාන්න පුතේ. මේක දාගෙන ඔයගොල්ලෝ ලබන සතියේ ලියන් ඉන්න ඕන පුතේ 2017 A level. මම අවුරුදු ටිකක් ලියනවා 2017 A level ව්‍යුහගත රචනාව. ව්‍යුහගත රචනාව ලියන් ඉන්න මේකට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ටියුට් එකේ ප්‍රශ්න අංක 18 කරමු. මේක ලියාගෙන ටියුට් එකේ ප්‍රශ්න අංක 18. තාම මේක පොඩි අවශේෂ කරුණු ටිකක් විතරයි පාඩෙ මිතුල්ලා තියෙන්නේ. ගණන් ටික හදන්නයි ටියුට් එකේ. සමාස තීරි කොටස අවසන්. හරි. ප්‍රශ්න දැන් උත්සාහ කරා නේද? අපි සාකච්ඡා කරමු බාන්න. එන්න පුතේ ටියුට් එකේ ප්‍රශ්න අංක 18. දැන් අපිට ඔය ගුණ ප්‍රමේයෙන් දීලා තියෙන ප්‍රශ්නයක්.
මීටර කෝදුවක් නූල් පන්දුවක් ආධාරකයක් ග්‍රෑම් 100 පඩියක් හා ග්‍රෑම් 100ක් පමණ ගලක් ඔබට දී ඇත. ස්කන්ධයේ වැනීම සඳහා උපකරණ සැකසීම රූපයකින් දක්වන්න කිව්වොත් පළවෙනි කොටස මෙන්න පුතේ මීටර කෝදුව මෙන්න පිහිදාරේ අනිවාර්යයෙන් පුතේ ලී පෙට්ටියක් අඳින්න. පඩිය දැන් අපි දන්නවා පඩිය කිව්වොත් ඇරෙන්න පඩිය පෙන්නන්නේ වමේ. ග්‍රෑම් 100ක් පමණ ස්කන්ධයක්. එතන මෙතන අපිට ගලයේ බර දීලා නැහැනේ. එයා අපි WG කියලාම ගමු. මෙයා ග්‍රෑම් 100 නේද? දැන් පුතේ මෙයා නිව්ටන් කරන්නත් පුළුවන්. අත්‍යවශ්‍යම නැත. 100ක් පමණ වුණේ පුතේ. 100ක් පමණ උක 100 දැම්මොත් වැරදි. ග්‍රෑම් 100ක් පමණ වූ ගලක්නේ. ගල ස්කන්ධෙන් අපි හොයාගන්න ඕනේ. ඒකට අපි දාගන්න ඕනේ සංකේතයක් WG. නේද? හරි. ගල ස්කන්ධ සීම සඳහා ප්‍රසාරයක් ගැනීම සුසු ඒ සඳහා අවශ්‍ය වාදය. වාදය දෙන්න කිව්වොත් එහෙනම් අපි ඕවට ගූර්ණයක් අපි ගන්න. ඕවට ගූර්ණය ගත්තොත් මේ WG මෙහාට නේද? W ග්‍රෑම්මයි තියෙන්නේ. W ග්‍රෑම් කියලා මම අහනවා. W ග්‍රෑම් වාරයක් L2 CI ග්‍රෑම් වාරයක් L1. අපි ග්‍රෑම් වලින් බෙදමු. WL2 100 වාරයක් L1. L2 කියන්නේ 100 බෙදීම W වාරයක් L1. y සමාන කවුද මෙයා? mx. ඔන්න පුතේ ප්‍රස්ථාරයක් අපි යන්දා. පරීක්ෂණ ක්‍රමයේ සැකයෙන් දෙන්න කියන්නේ මොකද්ද? පරීක්ෂණ ක්‍රමයේ ගියොත් අපි ලියපු වලේ පොයින්ට් උන නේද? මීටර කෝදුවේ දෙපස ග්‍රෑම් 100 පඩිය හා ගල් කැබැල්ල ඉල්ලා සන්තුලනය කර ගනි. L1 හා L2 දුර මැන ගනි. L1 විචලනය කරමින් L2 සඳහා ගැන් පෙළක් ලබා ගනි. අන්න ඒක ලියවන හරි. අපි ලියාගමු උත්තරේ මෙතන නිකන් ආවද? ඕනේ අපි ගත්ත මෙතන W ග්‍රෑම් නිව්ටන් කරලා ලියුවොත් 10 න් 2 නේ. 10 න් 2 10 න් 2 කැපිලා ගිහලා මෙතන 10 න් 2 තියාගන්න පුළුවන් අනවශ්‍යයි ඉතින්. එහෙම ලියුවොත් වැරදි නෑ. එතනට ආවද දෙවෙනි කොටසට හරිද? තුන ලියමු. ලියන්න ආධාරකයේ සිට පඩියට ඇති දුර L1 හා ස්කන්ධයට ඇති දුර L2 මැන L1 විචලනය කරමින් L2 සඳහා අගයන් පෙළක් ලබා ගනි. ඊළඟ එක අදාළ ප්‍රස්ථාරයේ කටු සටහනක් අදින්න. කටු සටහන මොකද්ද පුතේ කටු සටහන? කටු සටහන මෙන්න L1 මෙන්න L2 මෙන්න y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් කියනවා. ප්‍රස්ථාරය ඇසුරින් ගල ස්කන්ධය ලබා ගන්න එක කෙසේද? පහ. එනපොතේ අපි අනුක්‍රමණය ගන්නවා. අනුක්‍රමණය සමාන tan θ. අනුක්‍රමණය tan θ එන්නේ 100 බෙදීම W. අනුක්‍රමණය W න අපිට ඕනේ 100 බෙදීම අනුක්‍රමණය. දැන් කියනවා ප්‍රස්ථා ඉහත සඳහන් ගල හැර ඉතුරු උපකරණ සම්පූර්ණ කෝදු ස්කන්ධ සීමට අවශ්‍ය රූප සරහන. ඉස්සලා අපි අදපෙක නේ. කෝදු ස්කන්ධය හොයන්න ඕන. දැන් මොකද කරන්නේ? ආධාරකයේ පිහිටුම වෙනස් කරනවා. ආධාරකය ගන්නවා මෙහාට. මෙන්න කෝදුවේ ගුරුත්ව කේන්ද්‍රය මේ. එයා අප ගම් සිම්පල් mg. මේ පැත්තෙන් දිනනවා කවුද? පඩිය නේද? mg.
මෙයා L1 කියලා ගමු. මෙයා L2 කියලා ගමු. ඔව්. වාදයත් අපෙන් අහනවා. වාදය එහෙනම් අපි ලියන්නේ මේ 9 O dash වටා ගුණයක් ගන්න. O dash වටා ගුණය ගත්තොත් ගුණය සමාන බිඳුවයි. දැන් මෙතනින් එනවා mg L2 ඍණ mg වාරයක් L1 සමාන බිඳුවයි. එහෙනම් ml2 සමාන ml1 කෝද ඉස්කත්ලෙන්නේ ml1 විදි ml2. එහෙනම් මෙමගින් m සෙවිය හැකියි. නෑ අපි වාදේ නේ පුතින් අහන්නේ. වාදේ කිව්වොත් අපි මෙතන නතර වෙන්න බෑ. ප්‍රස්තාරික ක්‍රමයෙන් අපි අහන්නේ. එහෙනම් L2 m බෙදීම m වාරයක් L1 y සමාන කවුද මෙයා mx නේද? ක්‍රමය මොකද්ද පුතේ? ආධාරකයේ පිහිටීම වෙනස් කර නේද? L1 යහගේ වෙනස් කරමින් L2 සඳහා ගෙන පෙළක් ලබා ගන්න නේද? ආධාරකයේ පිහිටීම වෙනස් කර ආධාරකයේ පිහිටීම වෙනස් කර L1 සඳහා L1 වෙනස් කරමින් L2 සඳහා අගයන් පෙළක් ලබා ගන්න. හරි. එතන පුතේ අපි උන අද පාඩමේ තියරි ඔක්කොම කරා තා පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දැන් ඔය ගැටලු කතා කරලා කරන ඉවයින් ගැන තියරි එකකුත් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අද ගෙදරදී හදන්න ඕනේ මෙන්න මේ ගණන්. හරිද? ඔය 19 ප්‍රශ්නේ පොඩි තියරි කොටස් ටිකක් තියෙන උත්සාහ කරන්න. 17 ගිය සති හෝම්වර්ක් තුන් එකක් අපි හදමු ඉස්සරහට. 19 20 19 20 ඊට පස්සේ 32 හෝම්වර්ක් එකක් තිබ්බා. ආපහු බහුවන් ටික. ඕගොල්ලෝ පුතේ මේ සතියේ මේ ඔය යාන්ත්‍ර විද්‍යාවයි මිනුපකරණ ෆේසුරු පොත අරගෙන ක්ලාසිෆයිඩ් ස්ට්‍රක්චර්ස් එක අරගෙන ප්‍රැක්ටිකල් තුනක් මම දුන්නා. ප්‍රැක්ටිකල් තුන විස්තර කරන වීඩියෝ එකක් ලබන සතිය උදේ අපි කරනවා. ඒකෙන් බලන්න පුළුවන් මම ගෲප් එකට දානවා. පන්ති ලියගෙන සාකච්ඡා කරන්න ප්‍රශ්නේ. හරිද? පන්තිදී ප්‍රශ්න තුනෙන් එකක් සාකච්ඡා කරනවා. අනිකට වෙලා ගන්න නැති ටයිම් නේ. ලබන සතිය අපි මේක ඉවර කරලා පටන් ගන්නවා අලුත් පාඩම කාර්ය ශක්තිය ක්ෂමතාව. දැන් අපි දැන් මේ පාඩමේ පන්ති අපි දැන් ටිකක් පිටිපස්සෙන් ඉන්නේ. දැන් අපි යාන්ත්‍රික විද්‍යාව සරල චලිතය කරා, නිව්ටන් නියම කරා, සමතුලිතතාව ඉවරුණා ඉසි විද්‍යාව. හතරවෙනි කොටස පටන් ගන්නවා කාර්ය ශක්තිය ක්ෂමතාව. ඒක ලබන සතිය පටන් ගන්න කාර්ය ක්ෂමතාව. ඒකේ මුල පැයක් විතර අපිට මේක අභ්‍යාස ටිකක් තියෙනවා. කාර්ය ශක්තිය පස්සේ තියෙන බ්‍රහ්මණ චලිතය. අගෝස්තු මාසේ ජූලි මාසේ අපි තත්ත්වය බලලා කම්පන හා තරංග කොටසක් කරන්න බලමු. හරිද? අගෝස්තු මාසේ අපිට මාසයක් නිවාඩු හම්බ වෙනවනේ. ඒ නිවාඩු මාසේ ආලෝකයයි කම්පනය දෙකම පටන් ගන්නවා. ඒතර යාන්ත්‍රික විද්‍යාව ඉවර කරගෙන ඉමු ඒ පාඩම් දෙකට යන්න. හරිද? පැහැදිලිද? එහෙනම් අපේ අයබෝවන්